මේ ප්‍රොජෙක්ටර් ගොඩෙන් අද රිවිව් එක මෙන්න මේ විදිහට එන HY310 මෙන්න මේ ප්‍රොජෙක්ටර් එක ගැන. ඔයාලට HY310 ප්‍රොජෙක්ටර් එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ ප්‍රොජෙක්ටර් එකේ මිල වෙන්නේ රුපියල් 24990ක්. මුලින්ම කියන්න ඕනේ මේකේ ANSI Lumens 260ක් වගේ අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකත් සාමාන්‍ය එළියක් තියද්දී පාවිච්චි කරන්න පුළුවන් හොඳ ප්‍රොජෙක්ටර් එකක්. Android 11 version එක මේ ප්‍රොජෙක්ටර් එකේ තියෙනවා වගේම තමයි ඔයාලට කැමති app එකක් Play Store එක හරහා ප්‍රොජෙක්ටර් එකටම ඉන්ස්ටෝල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම Wi-Fi Bluetooth දෙකම තියෙනවා. ඔයාලගේ Wi-Fi router එකේ ප්‍රොජෙක්ටර් එකට කනෙක්ට් කරලා YouTube, Netflix වගේ ඕනම app එකක් ප්‍රොජෙක්ටර් එක හරහා බලා ගන්නත් පුළුවන්. ඒ වගේම මේකේ 5 watt ස්පීකර් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳ සවුන්ඩ් එකක් මේ ප්‍රොජෙක්ටරේ තියෙනවා. ඒ සවුන්ඩ් එක ඔයාලට මදි නම් සවුන්ඩ් එක අවුට් කරගන්නත් ඔයාලට පුළුවන්. ඔන්න විශේෂම දේ තමයි මේකේ එයා මවුස් ඔප්ෂන් එක ඇවිල්ලා තියෙනවා. ගොඩක් දෙනෙක් ඇහුවා එයා මවුස් ඔප්ෂන් එකක් එන හොඳ ප්‍රොජෙක්ටර් එකක් ගෙනලා දෙන්න කියලා. මෙන්න මේ විදිහට ඔයාලට එයා මවුස් ඔප්ෂන් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මවුස් එක මෙන්න මේ විදිහට එහා මෙහා කරද්දී ඔයාගේ මවුස් පොයින්ටර් එකක් එහා මෙහා යනවා. ඊළඟ විශේෂම කාරණේ තමයි මේකේ ඔටෝ ෆෝකසින් පහසුකම තියෙනවා. මේකේ වීඩියෝ ක්වොලිටි එක ගැන කියනවා නම් මේක full HD ප්‍රොජෙක්ටර් එකක්. ඒ කියන්නේ 1080p resolution එකක් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ නිසා smooth වීඩියෝ එකක් මේකේ play කරගන්නත් පුළුවන්. ඒ වගේම මේකේ 4K යනකම් වීඩියෝ ප්ලේ කරගන්න පුළුවන් කිසිම ලැග් එකක් නැතුව. Bluetooth 5.4 වගේම Wi-Fi 6 මේ ප්‍රොජෙක්ටර් එකේ සපෝට් කරනවා. අංශක 180ක් මෙන්න මේ විදිහට ඔයාලට ප්‍රොජෙක්ටර් එක රොටේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට මේක මේසයක් උඩ මෙන්න මේ විදිහට තියන්න පුළුවන් වගේම සිවිලිමක් ආධාරයෙන් සිවිලිම එක උනත් ඔයාලට මෙන්න මේ විදිහට ප්‍රොජෙක්ටර් එක රඳවන්න පුළුවන්. ඒ වගේම ඔයා ට්‍රයිපෝඩ් එකක් වගේ පාවිච්චි කරනවා නම් මෙන්න මෙතන තියෙන මේකෙන් ඔයාලට ට්‍රයිපෝඩ් එක උනත් මේක පහසුවෙන්ම රඳවලා තියන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ ප්‍රොජෙක්ටරේ ගොඩක් පොඩි. අන්න ඒ නිසා ඔයාලට මේ ප්‍රොජෙක්ටර් එක කොහේ හරි අරන් යනවා නම් පහසුවෙන්ම අරන් යන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලගේ ගෙදර ඩයලොග් හරි POTV හරි තියෙනවා නම් ඒකේ HDMI එක කෙලින්ම ප්‍රොජෙක්ටර් එකට ප්ලග් කරලා මේක හරහා ටීවී බැලීමේ හැකියාවකුත් තියෙනවා. අපි තව වීඩියෝ එකක් කරන්නම් ඔයාලගේ ගෙදර ඩයලොග් හරි POTV හරි නැත්තම් මේක හරහා ටීවී බලන්නේ කොහොමද කියලා. ඔන්න ඕක තමා මේ HY310 ප්‍රොජෙක්ටර් එකේ විස්තරේ. ඔයාලත් මේ ප්‍රොජෙක්ටර් එකක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අපේ නම්බර් එකට WhatsApp message එකක් හරි call එකක් හරි දෙන්න. මාස 6ක warranty කාලයක් එක්ක ඔයාලට දැන් අපේ මේ ප්‍රොජෙක්ටර් එක මිලදී ගන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. මාස 6න් පස්සේ වුණත් මොකක් හරි repairing එකක් මේ ප්‍රොජෙක්ටර් එකේ ආවොත් අපි හරහා කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ප්‍රොජෙක්ටර් එක විතරක් නෙමෙයි අපි ළඟ දැන් ප්‍රොජෙක්ටර් model 10කට වඩා තියෙනවා. අන්න ඒ නිසා අපිට කතා කරන්න WhatsApp message එකක් දාන්න price list එක අපි එවන්නම්. එහෙනම් comment එකක් දාන්න ඊළඟ review එක ඕන කොයි ප්‍රොජෙක්ටර් එකකටද කියලා. එහෙනම් එතකල් අපිව follow කරලා තියාගන්න අමතක කරන්න එපා.